මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකට. මම ගම්පහ බ්‍රාන්ච් එකේ චීට බැච් එකේ ඉගෙන ගන්න ළමෙක්. මගේ නම හර්ෂණ සඳුරු. අද මම එක්ස්ප්ලেইন කරන්න යන්නේ මම අලුතෙන්ම ඩෙවලොප් කරගෙන යන වෙබ් ප්‍රොජෙක්ට් එකක් ගැන. ඒකේ නම තමයි ස්කිල් ෂොප් කියන එක. ස්කිල් ෂොප් කියන්නේ modern and user friendly logins එකක් වගේම registration interface එකක් තියෙන ප්‍රොජෙක්ට් එකක්. ඒ ටික දැනට විතරයි එහෙම තියෙන්නේ. ඒත් ඉස්සරහට අපි මම ඩෙවලොප් කරන්න ඉන්නවා ඒක. මම ප්‍රොජෙක්ට් එකට දැනට පාවිච්චි කරලා තියෙන HTML, Tailwind CSS, custom CSS and JavaScript කියන ඒවා. ඊට අමතරව තව එක දේවල් ඉස්සරහට පාවිච්චි වෙයි. ඒවා මම ඔයාලට පස්සේ එක්ස්ප්ලেইন කරන්න අලුත් වීඩියෝ වලින්. ඉස්සෙල්ලාම අපි යමු ප්‍රොජෙක්ට් එක පැත්තට. මේ ප්‍රොජෙක්ට් එකේ ස්ට්‍රක්චර් එක ගැන කියනවා නම් මේ ප්‍රොජෙක්ට් එකේ මේන් ෆයිල් එක තමයි index.html එක. ඒකේ වෙබ්සයිට් එකේ කම්ප්ලීට් ස්ට්‍රක්චර් එක කෝඩ් කරලා තියෙනවා. ඒ වගේම ස්ටයිලින් සඳහා මම වෙනම CSS ෆයිල් එකක් සහ Tailwind යූස් කරලා තියෙනවා. ඒ වගේම ඩයිනමික් ෆන්ක්ෂන් වලට මම JavaScript ෆයිල් එකක් ඇඩ් කරලා තියෙනවා ප්‍රොජෙක්ට් එකට. ඊට අමතරව image icon organize කරන්න asset folder එකක් ඇඩ් කරලා තියෙනවා. මේ වගේ ෆයිල් ස්ට්‍රක්චර් එකක් භාවිතා කරනකොට අපිට ප්‍රොජෙක්ට් එක ක්ලීන්, ඕගනයිස් සහ මේන්ටේන් කරන්න ගොඩක් පහසු වෙනවා. ඊට පස්සේ අපි යමු අපේ index.html එක පැත්තට. මම උඩින්ම HTML version එක කෝල් කරලා තියෙනවා. ඒක grow කරන්නේ doctype HTML විදිහට. ඊට පස්සේ head tag එක ඇතුලේ මම meta charset එක විදිහට UTF-8 දාලා තියෙනවා. මේ UTF-8 එකෙන් අපිට විවිධ භාෂාවල සහාය අපේ වෙබ් පේජ් එක සඳහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම viewport meta tag එකකින් mobile use device වල responsive behavior එක ensure කරගන්න තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ අපේ ප්‍රොජෙක්ට් එකේ ටයිටල් එක තියෙනවා. ඊට පස්සේ මම ප්‍රොජෙක්ට් එකට අයිකන් එකක් ලින්ක් කරලා තියෙනවා. ඒක assets folder එකකින් අරන් තමයි තියෙන්නේ. ඊට පස්සේ script tag එක ඇතුලේ Tailwind CSS එක ලින්ක් කරලා තියෙනවා. ඊට පස්සේ මගේ custom CSS ෆයිල් එක තියෙනවා. ඊට පස්සේ body tag එකට මම Tailwind CSS එකේ තියෙන class ටිකක් දාලා තියෙනවා. ඒකට මම දාලා තියෙනවා body එකේ full screen gradient color එකක්. ඒක මම දාලා තියෙන්නේ blue color එකේ ඉඳන් indigo වලට. ඊට පස්සේ ඒක මම flex item කරලා දෙනවා. ඊට පස්සේ item center කරලා තියෙනවා. justify center tag එකක් මම add කරලා තියෙනවා. ඒ වගේම flex box එක භාවිත කරලා දෙන content එක vertically and horizontally center කරලා තියාගන්න. මේකෙන් web page එක balance සහ professional look එකක් අපිට ලබා දෙනවා. ඒ වගේම මම ප්‍රොජෙක්ට් එකට මගේ ෆෝම් එක උඩින්ම head section එකක් වගේ එකක් දාලා තියෙනවා. ඒකේ මම blue to indigo gradient background එකක් එක්ක project name එක සහ tagline එකක් දාලා තියෙනවා. ඒ tagline එක තමයි buy and sell skill with competence කියන එක display කරලා තියෙනවා නම්. ඊට පස්සේ මගේ project එකේ තියෙන මේ ප්‍රධාන ෆෝම් දෙකකින් එකක් වන sign in ෆෝම් එක මම ස්ටාර්ට් කරලා තියෙනවා. ඉස්සෙල්ලාම තියෙන div class එකක් ඇතුලේ form container කියන class එක දාලා ඒක active දීලා තියෙනවා. active දාලා තියෙන අපේ form එක අපේ web browser එකේ visible කරලා තියාගන්න. ඊට පස්සේ ID එකක් දීලා sign in form කියලා. ඒක දීලා තියෙන අපේ JavaScript පැත්තේ තියෙන function වලට වල භාවිතා කරන්න. ඊට පස්සේ h2 tag එකක් ඇතුලේ මම welcome back කියලා පොඩි tag එකක් දාලා තියෙනවා. ඊට පස්සේ paragraph tag එකක් ඇතුලේ sign into your account කියලා පොඩි title එකක් වගේ එකක් use කරලා තියෙනවා. ඊට පස්සේ මම form tag එක start කරලා ඒකේ action එකක් නම් තාම දීලා නැහැ.
ID එක විදිහට sign in සහ class එකක් විදිහට space 54 කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මගේ input field එක තියෙනවා. ඒ input field විදිහට email input එකක්, password, remember me and forgot password කියන එක තියෙනවා. sign in button එක තියෙනවා. ඒ වගේම error message පෙන්වන්න පොඩි div එකක් තියෙන එක. web එකේ නම් පෙන්වන්නේ නැහැ. ඒක පෙන්වන්නේ error එකක් තිබ්බොත් විතරයි. ඊට පස්සේ මම sign up page එක දාලා තියෙනවා. ඒකේ ඉස්සෙල්ලාම තියෙන don't have an account කියලා පෙන්නනවා sign in page එකේ. ඒත් එක්කම තියෙන sign up කියන බටන් එක ගුවාම අපි web page එක toggle වෙලා යනවා sign up කියන form එකට. ඒක වෙන්නේ JavaScript එක පැත්තෙන්. ඒක කරගන්න තමයි මම මේ on click එකක් දාලා toggle form කියලා දාලා තියෙන්නේ. JavaScript එක පැත්තේ ඒක බලනවා නම් මේ තියෙන function toggle form කියලා මම variable එක start කරලා දෙනවා sign in form එකට document element by id එකෙන් sign in form එක මම අරගෙන දිනවා. මම ඒක අරන් තියන්නේ මේ මෙතන තියෙන id එකෙන්. id එකෙන් තමයි මම මේක id එක මෙතන අල්ලගෙන තියෙන්නේ. ඒ වගේම sign up form එකත් catch කරගෙන තියෙනවා. ඒ වගේම sign in form එකට අපිට hidden වෙන්න ඕන එක hidden කරලා ඊට පස්සේ sign in එක active එකක් දීලා තිනවා. ඒ වගේම sign up එකත් මම හදලා තියෙනවා. form එක මාරුවට sign up form එක මගේ visible වෙලා පෙන්නනවා. ඒකෙත් මම අර වගේම create account දාලා join tagline එක දානවා join 1000 of skill sellers and buyers කියලා. ඒකෙත් input file type ටිකක් මම දාලා තියෙන එකේ තියෙන first name input එක, last name input එකක්, email එකක්, password input, confirm password වගේම account type එක තෝරන්න තියෙනවා. ඊට අමතරව term and condition එකක් තියෙනවා. input field වල නම් ලොකුවට මම ගොඩක් දේවල් පාවිච්චි කරලා නැහැ. label එකක් දාලා තිනවා. ඒකට වෙනම id දාලා තිනවා. placeholder තිනවා. ඒකේ ප්‍රධානම දෙයකට තියෙන password field ටික. මේ password field එකේ මම පොඩි if එකක් වගේ icon එකක් දාලා තිනවා. ඒ icon එක click කරාම password එක අපි type කරලා තිනවා නම් ඒ password එක visible වෙනවා. ආයේ if click කරාම password එක අපිට ආයේ පෙන්වන්නේ නැහැ. මම ඒකත් කරලා තියෙන්නේ JavaScript පැත්තෙන්. ඒකට තමයි මම මේ බටන් එකට on click එකක් දාලා toggle password දාලා මෙතන password එකේ තියෙන id එක අල්ලගෙන තියෙන්නේ. අපි යමු JavaScript එක පැත්තට. මේ තියෙන function එක. function එක හදලා තියෙන toggle password කියලා මෙතන අපිට අල්ලගන්න ඕන field එකේ id එක තියෙනවා. ඊට පස්සේ button කියලා තියෙනවා. ඊට පස්සේ variable එකකින් මම id එක අල්ලන් තියෙනවා මෙතනින්. ඊට පස්සේ මෙතන if එක ඇතුලේ input type එක password තියෙනවා නම් test එකට convert කරන්න කියලා තියෙනවා. ඒ වගේම icon එකත් convert කරන්න තියෙනවා. ඊට පස්සේ else එකේ අර වගේම input type එක password තියෙනවා නම් icon එක මාරු කරන්න කියලා දාලා තියෙනවා. ඊට පස්සේ අපි index file එක පැත්තට යනකොට account type selection කියලා එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ මම project එක ඉස්සරහට හදන්න ඉන්නවා. එක skill seller කියන site එකයි skill buyer කියන site එකයි වෙනම. ඒ දෙක එකක් තෝරන්න තමයි skill seller කියන්නේ skill buyer කියලා radio button එකක් දාලා තියෙන්නේ. ඊට පස්සේ term and condition එක දාලා තියෙනවා. ඊට පස්සේ ආයි මම form එකේ අග already have an account කියලා sign in page එක link කරලා තියෙනවා. ඒකටත් මම අර on click එක දාලා toggle form එක දාලා තියෙනවා. ඒ කියන්නේ මේ function එක link කරලා තියෙන්නේ.
අන්තිමට ෆුටර් එකක් පාවිච්චි කරලා තියෙනවා කොපිරයිට් වගේ ඒවා ඩිස්ප්ලේ කරන්න. අන්තිමට මම කස්ටම් JS පැත්තේ තියෙන ඒ කියන්නේ ටේල්වින්ඩ් එකට අමතරව JS ෆයිල් එක ලින්ක් කරලා තියෙනවා. ස්ටයිල් CSS එකෙන් මම වැඩි දෙයක් පාවිච්චි කරලා නැහැ. root tag එක කලර්ස් ටික ලින්ක් කරලා තියෙනවා. ඒ ටික තමයි මම ස්ටයිල් පැත්තෙන් කරලා තියෙන්නේ. අපි දැන් බලමු පොඩ්ඩක් ප්‍රොජෙක්ට් එක පැත්තට ගිහිල්ලා මම මේක රිෆ්‍රෙෂ් කරන්න. අපිට පුළුවන් මෙතන ඊමේල් එකක් ඇඩ් කරන්න. ඒ වගේම පාස්වර්ඩ් එකක් මෙතන දෙන්න පුළුවන්. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ක්ලික් කරනකොට පාස්වර්ඩ් එක ඩිස්ප්ලේ වෙනවා. ආයෙ ක්ලික් කරනකොට ආයෙ හයිඩ් වෙනවා. ආයෙ අපිට මේ රිමෙම්බර් මී එක ක්ලික් කරන්න පුළුවන්. මොකද පාස්වර්ඩ් එක නම් තාම හදලා නැහැ. ඊට පස්සේ මේ සයින් ඉන් බටන් එක තියෙනවා. ඒවත් තාම හරියට හදලා නැහැ. අපි ඉස්සරහට හදමු. ඒ වගේම මෙතන සයින් අප් බටන් එක ගුවාම සයින් අප් ෆෝම් එකට අපිට ලින්ක් ට්‍රාන්ස්ෆර් වෙනවා. ඒකෙත් අපිට නම ඊමේල් එක පාස්වර්ඩ් දීලා ෆිල් කරන්න පුළුවන්. ඒකෙත් අපිට මෙතන ඉබ්බගේ ලකුණ අයිකන් එක කරන පාස්වර්ඩ් ඩිස්ප්ලේ වෙනවා. මේ ස්කිල්ස් වල කියන ඒවාත් අපිට සිලෙක්ට් කරන්න පුළුවන් අපිට ඕන ටයිප් එක. ඊට පස්සේ agree to term and condition කියලා කරන්න පුළුවන්. ඒ වගේම term and condition කියන ලින්ක් එක ක්ලික් කරාම අපිට term and condition කියන page එකට යනවා. ඒ වගේම ඊට පස්සේ create account දාලා අපේ account එක හදා ගන්න පුළුවන්. ඒ හදනකොට කවුරු හරි user කෙනෙක්ට මතක් වුණොත් account එකත් කලින් හදලා තියෙනවා කියලා. ඒකට තමයි මම මේ already have an account කියලා sign in page එක link කරලා තියෙන්නේ. ඒක ක්ලික් කරාම අපි ආයෙ sign in form එකට යනවා. ඔය ටික තමයි දැනට මම ප්‍රොජෙක්ට් එක තියෙන්නේ. මම ඉස්සරහට මේක බලාපොරොත්තු වෙනවා තව ගොඩක් දේවල් ඇඩ් කරන්න. කියන්නේ මේකට බෑක් එන්ඩ් එක පැත්ත ප්‍රෝග්‍රෑම් කරලා තාම පටන් අරන් නැහැ. ඒවා පටන් අරගෙන මම වීඩියෝ අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ වීඩියෝ බලන හැමෝටම thank you.